දෙනාටම ආරෝග්‍ය පරමාලාභ නිරෝගීකම සියලු දෙනාටම ලැබේවා සුවපත් වේවා. අද අපි අනුරාධපුර සිරිසුව අරණේ අපි නිෂ්පාදනය කරන අත් බෙහෙත් කෙම් ක්‍රම ඒ වගේම හෙළ ඔසු වර්ග ඖෂධ වර්ග ගැන කියලා දෙනවා වගේම අත් බෙහෙත් සහ කෙම් ක්‍රම ගැන අපි කියලා දෙනවා. අනුරාධපුර සිව් දෙස අපි මුළු ලෝකෙටම රටටම කියලා දෙන්න යන්නේ තවත් එක්තරා අත් බෙහෙතක්. යම් තැල්මක් ඇති වුණොත් මෙන්න මේ බෙහෙත ගාලා බලන්න තැල්ම හිරිලා යනවා. අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි. දේශීය වට්ටෝරු වෙදකමේ එන මේ අත් බෙහෙත ඔබත් භාවිතා කරලා බලන්න. මේකට ඕන වෙන්නේ වර්ග දෙකයි. දැන් අපි ගන්නවා දෙහි ගෙඩියක්. මේ දෙහි ගෙඩිය දෙකට කපලා මෙන්න මේ විදිහට මිරිකා ගන්න ඕනේ. දෙහි ඇට රැතුව මිස්ම ටික මිරිකා ගන්නවා. මේ රත් හඳුන් ලීයක් තියෙන රත් හඳුන් කෑල්ලක්. ඊට පස්සේ මේ රත් හඳුන් කෑල්ල මෙන්න මේ විදිහට දෙහි ඉස්මත් එක්ක ගලගා ගන්න ඕනේ. තැලුණු ස්ථානයේ මේ අඹරාගත්ත බෙහෙත ක්‍රීම් එකක් වගේ එනවා මෙහෙම ගෑවහම ඔන්න කුඩා දරුවන්ගේ හෝ වැඩිහිටියෝන්ගේ වේවා ශනිකව කොතන හරි වැටිලා තැලිලා එහෙම නැත්නම් ඔබ පොඩි වැඩක් කරන්න මොනවා හරි gedare දිලදා වැඩකදී තැල්මක් ඇති වුණොත් මේ විදිහට අරගෙන අර ගලගාගත්ත දෙහි ඇඹුලෙන් ගලගාගත්ත රත් හඳුන් ටික ආලේප කරන් මේක ඊටාම වටිනා ගුණවත් අත් බෙහෙතක් මේ විදිහට ක්‍රීම් එක වගේ හදාගෙන බාහිරින් ගාලා වේලුණෙන් පස්සේ සුදු රෙදි කඩක් තෙත් කරලා පිහදා ඉවත් කරන්න. පැයක් දෙකක් තිබුණාම මේක වේලෙනවා. මේ බෙහෙතෙන් තැල්ම හිරෙනවා අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි. මේ අත් බෙහෙතත් ඔබ භාවිතා කරලා බලන්න.